ඉතින් සුබ දවසක් මේ පේන්නේ මහරගම පිළියන්දල පාර. මේ පේන්නේ නවීකරණය වෙන ගමන් තියෙන මේ මාර්ගය. ඉතින් ඇත්තටම මෙන්න මේක තමයි හරි මාර්ගය. මේ දෙපැත්තේ තනිකරම අලුතෙන් පුළුල් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මැද තියෙන කාපට් එක තමයි මීට කලින් තිබුණ මාර්ගය. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊටාම පටු මාර්ගයක් තිබුණේ තනි මන්තිරුවක වගේ මාර්ගයක්. ඇත්තටම දැන් මේක මන්තිරු දෙකකට විතර පළල් කළා හොඳ ලොකු මාර්ගයක් මේ හරියේ අලුතෙන් හදනවා. ඉතින් මෙන්න මේක තමයි තත්ත්වය. මේ ඇරවුවල ප්‍රදේශය මහරගම පැත්තෙන් තාම හදාගෙන එන ගමන් තමයි තියෙන්නේ. පාර පුළුල් කරලා තියෙන මන්තිරු දෙකක් වෙයි බොහෝ දුරට මේක. බස් දෙකකට එකිනෙක මාරු වෙන්න බැරුව තිබුණු පාරක් තමයි මේ පිළියන්දල මහරගම පාර. ඉතින් දැන් පේනව නේද සංවර්ධනය වෙන විදිය. හොඳ ලොකු දෙවන්ත පාරක් නිර්මාණය වෙන්නේ. අලුත් කරලා හදනවා පාර. මේ පේන්නේ මහරගම නෙමෙයි මේ පිළියන්දල කොටස නවීකරණය කරලා ඉවරයි ගොඩක් දුරට. ඇරවුවල ප්‍රදේශයේ තාම පාර පුළුල් කරමින් තියෙන්නේ. මේ පුළුල් කරපු පිළියන්දල ප්‍රදේශයට වෙන්න මේ මහරගම පිළියන්දල මාර්ගය මන්තිරු දෙකක් විදියට පුළුල් කරලා තියෙනවා. කාපට් එක අතුරලා තියෙනවා. දෙපැත්තේ කාණු පද්ධතිය නිර්මාණය කරලා තියෙනවා හොඳ විදියට. ඇත්තරම ලොකු පුළුල් කිරීමක් තියෙනවා අර කලින් තිබුණ පාරත් එක්ක බලද්දි. අවුරුදු ගාණක් ආණ්ඩු ගාණක් මාරු වෙලා සිද්ධ නොවෙච්ච වැඩක් තමයි මේ. නමුත් පිළියන්දලත් මහරගමත් අතරේ මැද කොටසක් තියෙනවා තවම ඉඩම් අත්පත් කරගෙන නැති. ඊටාම පටු මාර්ගයේ තියෙන කොටසක් ඉඩම් අත්පත් කර ගනිපු පිළියන්දල නගරයත් මහරගම නගරයත් අවට ප්‍රදේශය ඊටාම හොඳින් සංවර්ධනය කරලා තිනවා පුළුල් මාර්ගයක් විදිහට මෙන්න මේ විදිහට. ඉතින් මේක තමයි තත්ත්වය. මේ ගැන අපිත් තවත් වීඩියෝ ඉස්සරහට ගේන්න. channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න, like එකක් දාන්න. ජය වේවා.